නොදන්න සැලුනට යන්න එපා ළමයි යම් කිසි වරදක් සිදු වෙලා කියලා. හයි මම අද කොණ්ඩේට දෙන්න යන්නේ වැඩේ. මේ මොකද්ද කොණ්ඩේ කියන්නේ මගේ මම මේ නාලම්මාවේ ඒක ලේසිය මට කපා ගන්න ලේසියට මේ මොකද මගේ කොණ්ඩේ එක සැරයක් නොදන්න සැලුනට යන්න එපා ළමයි. එහෙම ගිහිල්ලා මම මේ කොණ්ඩේ විනාශ කරගෙන තියෙන්නේ. දැන් මේ මගේ මොළක ඉඳලා රීබෝඩින් එකක් කරලා මොළක ඉඳලා කොණ්ඩේ ගැලවිලා ගියා. ගැලවිලා දැන් මෙන්න මේ කොණ්ඩේ තමයි ඔන්න ඔකට තමයි දැන් වෙවිගෙන එන්නේ මෙතන ඉඳලම. මෙතික තියාගෙන තියෙන්නේ හරි ජාමි බීර ගන්න වගේ ලැජ්ජාවෙන් වෙහෙන්න. දැන් මෙතෙන්ට මගේ කොණ්ඩේ වැවිලා තියෙන්නේ. මේ තියෙන්නේ කොණ්ඩේ. මේ කොණ්ඩේ මේ මෙච්චරයි. නට්ටක් තියෙන්නේ. දැන් අම්මත් කිව්වා කපන්න කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම වීඩියෝ එකක් දැක්කා හින්දි. හරිද? හින්දි සැලුන් මගේ කොණ්ඩේ කොහොමද ළමයි ගොඩාක් තුනී. හරිද? මම කොණ්ඩේ කපන්න එන බයයි ළමයි මේ මගේ කොණ්ඩේ තුනී හින්දා වෙන කැත්තට පෙනේ කියලා. මොකද මගේ මූණත් පොඩ්ඩක් රවුම්. ඒතර කොණ්ඩේ ගොඩාක් තුනීම හින්දි වීඩියෝ එකක් දැක්කා. එයා කරන්නේ මෙහෙම කරලා කොණ්ඩේ ඔහොම උඩට අරන් මෙහෙම කපනවා ළමයි. හරිද? ඊට පස්සේ එන ලස්සනට ඒක අවසානයේ තියෙනවා. දැන් මට මෙහෙම කරලා උඩට ගන්න බෑ මේක. මෙන්න මෙහෙම ගන්න. හරිද? තනියෙන් උස්සලා මෙහෙම උඩට කරලා කපා ගන්න. මම කන්නේ ඔළුව අනිත් පැත්තෙන් නමලා එම කපාන. මම ඔයාලට ඒක කරන්නට පෙන්නන්න. පෙනේද දන්නේ නැහැ. හරියට මොන මං කියන්නේ නැහැ නේද? මේ පිළිවෙලට අර පොනි ටේල් එකක් දානවා. අනේ ළමයි මගේ මේ කෝල් එකක් ආව ඒ වෙලාවේ ඒ හින්දා වොයිස් රෙකෝඩ් වෙලා නැහැ. හරිද? මම දැන් උතන ඔය කරන්නේ කොණ්ඩේ අර පොනි ටේල් එකක් වගේ උඩට කරලා උඩට උස්සලා ඉස්සරහට අර මගේ වැවිච්ච කොණ්ඩෙත් එක්ක අර සංසන්දනය කරනවා වගේ දෙයක් තමයි මම උතන ඔය කරන්නේ. හරිද? ඒක තමයි මම ඔය ඒකේ ස්පීඩ් මම දාලා තියෙන්නේ. ඒක නැත්තම් ගොඩක් වෙලා මම ඔක පීර හදා ගන්නවා. ඒක තමයි උතන යන්නේ. ඊට පස්සේ මම ඔය දැන් අගිස්ස අල්ලා ඔය කපන්න හදන්නේ. හරිද? ඔන්නෝම කැපුවා. ඒ වෙලේ මගේ කතුරේ කැපුණෙත් නෑ හරියට. ඊට පස්සේ කැපුවට පස්සේ නිකන් අමුතු බයක් ආව නිකන් ගොඩාක් කොණ්ඩේ කැපුණා වගේ බය වෙලා තමයි නැකිට්ටේ. කොණ්ඩේ තෙත පිටින් තියෙද්දි ওই විදියට තමයි ඒක පේන ලොකුවට වෙනසක් තේරෙන්නේ නැහැ. හැබැයි අර කියන්නේ අලුතෙන් වෙවිච්ච කොණ්ඩේ පරණ කොණ්ඩේ දෙකම ඇතුළේ පරණ කොණ්ඩේ ඔක්කොම කපනවා කියලා හිතන් හිටියට එහෙම කැපුන්නේ නැහැ. මේ ඊට පස්සේ මම ඔය එතන ඔයාලට ඔය පෙන්නන්න හදන්නේ මේ මෙච්චරක් කැපුවා කියලා තමයි මම ඔය පෙන්නන්න හදන්නේ. සෑහෙන ප්‍රමාණයක් අතර මම කපලා තියෙනවා. කපලා නැත්තේ නෑ ගොඩක් කපලා අඩු කරලා තියෙන කොණ්ඩේ. එනට අර ඕන විදියට ආවේ නැහැ. හැබැයි අර ගොඩාක් කොට කරා නම් ඕටත් වඩා උනට කැත වෙන්න තිබ්බා. මේ මං ඉන්නේ දුකයි කියලා කියන්නේ මම කොණ්ඩේ කැපුවට. දැන් මම ඔය එතන කියන්නේ කොණ්ඩේ මම වේලගෙන එන්නම්. ඊට පස්සේ අපි බලමු කියලා. ළමයි යම් කිසි වරදක් සිදු වෙලා කියලා මට පේනවා. ඒ කියන්නේ මගේ කොණ්ඩේ මේ බලන්න මෙන්න මෙතනට වෙනකන් තමයි මගේ ඔරිජිනල් කොණ්ඩේ දැන් වෙවිලා තියෙන්නේ. මේ ටික නිකන් ජාමේ බේර ගන්න වගේ තමයි මම තියන් හිටියේ. හරිද? ඒ උනාට දැන් ඒ ටිකත් මට වදයක් කළා තියෙන. මෙතෙන්ට නිකන් මට කපන්න ඉඳලා තියෙන්නේ. කරන්නේ ළමයි මට දැන් මෙතනින්ම කපන්න ඉඳලා තියෙන්නේ. මේ මාව කහ පාට පේන විදිහටම මේ එළියත් අද නිකන් කහ පාටයි මේ ගේ ඇතුළත් මේ අමුතු පාටක් වෙලා තියෙන්නේ. මේ අපේ සිවිලිමත් කහ වගේ හින්ද වෙන්නේ නැති. මට රොදේ තියන්න බෑ ළමයි. මම හරියට තියනවාද? මෙතනම කපුවොත් අවුලක් වෙයිද? මොකද කියන්නේ? මට බයයි ළමයි එතනින් කපන්න. මට දැන් මෙහෙම එකතු කරලා ඔන්නෝම එකතු කරලා එක ගානකට කපන්න දෙනවා. එක ගානකට නෑනේ. අපි කපමුද බලන්න. අද කපලා කොටම වෙයිද දන්නේ. මං කපන කතරේ අනේ. ඒකත් ඇදීට කැපුණේ ළමයි. දැන් හරි. හිතන්න එපා. කොට කැලිත් ඇල්ල බලුන් අහනවා දැන් මම. සිස් බාල ළමයි. නොදන්න සැලුන් වලට නම් යන්න එපා. මොනවම තමයි දැන් කොණ්ඩේ තියෙන්නේ. පේනවද ඔයාලට? ඔන්න. තියාගමුනේ ළමයි නැත්තම් මට ඕක මේ
මම තියමුනේ. ඔයත්ම තමයි ඉතින් මම කොණ්ඩේ කපුවේ. ඒ තමයි ළමයි කොණ්ඩේ කපන්න බය වෙන්න එපා. මෙහෙමයි කපද්දී චුට්ටක් කපලා බලන්න. සෙට් නම් කපලා දාන්න. නම් එහෙනම් මං ගිහින් එන්නම්. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. සමහරට ඊළඟ වීඩියෝ එකේ මීට වඩා කොට කරන්න සමහරට මම වීඩියෝ එකක් ගේන්න පුළුවන්. ගිහින් එන්නම් බයි.